Hi! අද අපි යන්නේ ඩුබායි හතාවලට. ඉතින් අපි ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ඒක මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් අපි යමු. මම ඒ පාරවල් වල වීඩියෝස් එතකොට අපි ගත්ත එක්ස්පීරියන්ස් ටික මේ වීඩියෝ එකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාටත් මේක සපෝට් එකක් වේවි. ඔයත් ට්‍රැවල් කරන්න බලාගෙන ඉන්න කෙනෙක් නම්. ඉතින් හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. දිගටම බලාගෙන ඉන්න. ලොන් ඩ්‍රයිව් එකකින් පස්සේ අපි හතා ආවා. මේ තියෙන්නේ හතා ටවුන් එක. Thank you. අපි අද ආවේ හතා. අපි ගිහින් බලමු. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මෙතනින් ටිකට් ගන්න ඕනේ. අපි ටිකට් ගත්තා. දැන් අපි යන්නේ. දැන් ඔයාගේ වාරේ කියන්න. මයික් එක බාර දෙනවා අපේ ගයිඩ්ට. මේ අපි හතක් වලට ආවේ. හතක් නේ හතක්. මොනවද දැනගන්න ඕනේ? මොකද්ද මෙතන තියෙන විශේෂත්වය? ඇයි ඩුබායි එන කෙනෙක් මේ පැත්තට එන්න ඕනේ? විශේෂයෙන්ම වින්ටර් එකට ගොඩක් මේ පැත්තට එනවා කට්ටිය ඉතින්. වැඩි විස්තරයක් නැහැ. හැමෝම එනවා ඉතින් අපිත් ආවා. අනිත් විශේෂම දේ මෙයා ඩුබායි වලට ඇවිල්ලා අවුරුදු 7ක් වෙනවා. ඒ වුණාට අද තමයි මෙයා හතාවේ. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ ලස්සන වීව් එකක් තියෙනවා මේ පැත්තේ. අපි ඉස්සෙල්ලාම හිතුවා කයක් වලට එන්න. බලමු ඒ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. මාත් කරන්නේ ගත්තේ. ෆස්ට් අපි සේෆ්ටි එක වැදගත්. ඉතින් මේගොල්ලෝ අපිට ජැකට් දෙනවා. හොඳ දේ තමයි මෙතන ලංකාවේ කට්ටිය ගොඩක් ඉන්නවා. අපිට ඉතින් හරි සතුටුයි නේද පැංචෝ? ඔව් කියන්නේ. ඔව්. මේවා මේ විදිහට ඊට පස්සේ ආගේ බොඩි එකේ ගානට ඇඩ්ජස්ට් කරගන්න ඕනේ.
වරේ කියන පස්සට යන. කියලාදී වම්ෙන් පැටව කරොත්, දකුණෙන් පැටව කරොත් වමට යන. අසිරාට ඔව් බොරුනේ. දකුණින් දකුණෙන් පැටව කරොත් වමට යනවා. දෙකින්ම පැටව කරොත් කෙලින් යනවා. ඔගලන්ට අර ඕන තැනකට යතයි. පොකුණ ඉවර වෙනකන් යන්න. අදවල හැපෙන්නේ නැතුව යන්න. වම් පැත්තෙන් දැන් පැටල් කරන්න. දැන් මේ පැත්තේ. වම් පැත්තට විතරක් පැටල් කරන්න. දැන් දකුණට යන්නේ. අතුරු අඩු කරලා තියෙන්නේ. නැත්නම් මේ කඳුව නම් මනම් මුකුත් පේන්නේ නැහැ. එච්චරටම වතුර ඒ අර ලෙවල් එකට වතුර තියෙනවා. එහා පැත්තේ ඩෑම් එකට පුරවලා තියෙන වතුර මේකේ නැතිලා තියෙනවා. හදින ගමන් ඉතින් මේ දවස්වල වැඩිය සෙනග නැහැ අර මේ රටේ වාතාවරණයත් එක්ක. ඉතින් අපි හිතන්නේ ඩුබායි කිව්වම එන අවුව රස්නේ අර කරෝල වෙනම කරෝල නෙමෙයි. ඉතින් ඩුබායි આવොත් ඔයගොල්ලොත් මේ එක්ස්පීරියන්ස් එකත් අනිවාර්යෙන්ම ගන්න ඕනේ. අනිවාර්යෙන්ම එන්න. සෑහෙන ලොකු සපෝට් එකක් දෙනවා යා ලංකාවේ. බලන්න මේ වතුර ගල් ගල් ගල්. එතන ඉඳන් අපි කොට මින. අපි ගොඩකට ඇවිල්ලා මල්ලි මේ නටන්න යන්න එපා. සාචි තව පොඩේ හොඳ අපංගවත් කරා. මේක මේ සීමාවට එනකම් වතුර තිබිලා තියෙනවා. මේ උඩට යනකම්ම වතුර තියෙනවලු. මේගොල්ලෝ තමයි මේ වතුර අයින් කරලා තියෙන්නේ. බලන්න වීවිට නගන ගත්තිරේ. ටෙන්. ඕ බයි බයි. නේවි එකේ අවුරුදු 4මාරක් විතර හිටියා. මං ඇත්තට මේක කරේ නෑනේ. හලෝ. ඔව්. ඒකට ඩුබායි එන්නම ඕන වුණා. පේනවද? ඔයගලන්ට අර වගේ බෝට් එකක් ගන්නත් පුළුවන්. ඒක කිසි තේරුමක් නැහැ. ඉතින් එන්ජොයි කරන්න නම් එක්ක තනි එකක් එක්ක ඩබල් එකක් අනිවාර්යෙන්ම ගන්න. මේක තමයි මාරම ෆන් එක. අර එහෙම ඒවනම් කුරුණෑගලක් තියෙනවා. කුරුණෑගල වැවේ පදින්නත් පුළුවන්. ඔව්. ඔගොල්ලෝ අනිවාර්යෙන්ම මෙන්න හතාවල කයක් එක්ස්පීරියන්ස් එක ගන්න එන්න. මෙතන ලංකාවේ කට්ටිය ගොඩක් ඉන්නවා. අම්බලන්ගොඩ පැත්තේ සහෝදරයෝ වගේක් ඉන්නවා. හරිම හොඳයි. අපිට ලොකු එක්ස්පීරියන්ස් එකක් දුන්නා. ඔයාලත් අනිවාර්යෙන්ම එන්න. මේ ප්ලේස් එකේම පොඩි සුපර් මාකට් තියෙනවා. ඒ වගේම පොඩි කොෆි ෂොප් තියෙනවා. ඉතින් අපිට මාර තිබහයි. අපි මෙන්න මේ දේවල් ගත්තා try කරා. මෙන්න මේ මම බොන ඩ්‍රින්ක් එක අනිවාර්යෙන්ම ගන්න. එක මාර රසයි. ඇත්ත වශයෙන්ම කිව්වොත් අපි ඔරු පැදලා පාරු පැදලා ඇවිල්ලා. ඉතින් දැන් හරි තිබුණයි.
try this. Banana ini waturai. Coconut water. අපි මෙතනින්ම කන්නත් කෑම ඕඩර් කරා. ඔයගොල්ලෝ මෙතෙන්ට ආවට පස්සේ ඔයගොල්ලන්ට ෆ්‍රී ට්‍රාන්ස්පෝර්ට් දෙනවා පල්ලෙහාට යන්න. ඔබට ගහන්න ඉස්සර බං කියලා අතරාදේ මොන හරි කියන්න. හරිම මහන්සි කයක් කරන තැනම තමයි උඩට ආවට පස්සේ ආය මේ වෝටර්ෆෝල් එක තියෙන්නේ. ඉතින් අපි හිතුවා ආව එකේ එතෙන්ටත් ගිහිල්ලාම ආපහු අපි අපේ වැඩේට යමු කියලා. කිරිපුතේ අපි ඇඩ්වෙන්චර් ඇවිල්ලා ඉන්නේ. මේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔලිව් ගහක්. මේ ගහේ ගෙඩි තමයි අපි ඔලිව් කියලා කන්නේ. නේද? ඔව්. මේ ඔලිව් ගහ අවුරුදු 250ත් අවුරුදු 400ත් අතර හරන ඔලිව් ගහක්. එතෙන්ටත් බයි. අපි ඉතින් ලංකාව විද්‍ය අශ්වය එහෙම දැකලා නැහැ. අශ්වය දැකලා නැහැ. ස්ට්‍රෝබරි දැකලා නැහැ. ඉතින් ඒකින්ද අපි දැන් යනවා. මෙයාට අශ්වය රයිඩ් එකකුත් යන්න ඕනි කියලා කිව්වා. ඊට පස්සේ අපි යනවා ස්ට්‍රෝබරි බලන්න. දැන් ඔයගොල්ලන්ව එක් කරගෙන යන්නේ හතා තියෙන ස්ට්‍රෝබරි ෆාම් එකකට. එක්කන් යනවා කියලා කිව්වට සෝරි. ඇත්තටම අපි යද්දී ෆාම් එක වහලා. අශ්වය උපදින්න යන්නේ. එයාට සතුටුට ගොඩක් ආසාවෙන් හිටපු දෙයක්. අපිව රයිඩ් එක ගෙනියන්න කලින් ඒගොල්ලෝ හොඳට අශ්වයව ක්ලීන් කරනවා. මම එහෙම දෙයක් ඇත්තටම දැක්කම. Oops. How long have you been in Dubai? පිටිපස්සේ ගන්න. It's not too much, okay? Thank you. Virani. Thank you, Virani. Hi. Ah. Hello. අනේ ඒකද නිකන් ළමයි වගේ ළඟට එන්න කියනවා වගේ. Hi hi. මම දැන් අශ්වය බලා ගන්නවා. Hi. යහන චුට්ටක් දුකෙන්. අපිට එයා කියන වාඩි හබ් මොකක් හරි යන්න කියලා. ඉතින් මේ විදිහට තමයි මෙතන එක්ස්පීරියන්ස් කරේ. අපි ඊළඟට යන්නේ හතා හයිකින් එකක්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ෆිල්ම් වල තනි වෙනව නේද? අතරමං වෙනව නේද?